දුප්පත් ලී කපන්නා සහ මුවහත් නැති පොරව. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ මුළු ජීවිතයම වෙනස් කරන වටිනා පාඩමක් ගැන. ඉතින් මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ක්ලික් කරලා තියාගන්න ළමයි. ඉතින් අද මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්. ඉතින් ඔන්න ඈත ගමක දුප්පත් ලී කපන්නෙක් ජීවත් වුණා. ඉතින් ඒ පවුලේ හිටියේ එයාගේ බිරිඳයි පුංචි ළමයි දෙන්නෙකුයි. හැම උදේම ඉර උදා වෙන්නත් කලින්ම කැලේට ගිහින් ගස් කපලා ඒ ලී විකුණලා තමයි මේ පවුල ජීවත් වුනේ. ඉතින් මේ ලී කපන්නා ඇත්තටම ගොඩක් මහන්සි වුණා. ඒත් මෙයා කොච්චර මහන්සි වුණත් මෙයාලගේ ජීවිත වෙනස් වුණේ නැහැ. ඉතින් ඔහොම කාලයක් යද්දී මේ කැලේට අලුත් ලී කපන්නෙක් ආවා. සතියක් යන්නත් කලින් එයා අර පරණ ලී කපන්නට වඩා වැඩියෙන් ලී කපලා වැඩියෙන් සල්ලි හම්බ කරන්න පටන් ගත්තා. ඉතින් මේක දැකපු අර පරණ ලී කපන්නා සෑහෙන්න පුදුම වුණා. දවසක් එයා මෙහෙම කල්පනා කරනවා. මම අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් උදේ ඉඳන් හවස් වෙනකල් මහන්සිලා වැඩ කරනවා. ඒත් මේ මිනිස්සයා මට වඩා ඉක්මනට සාර්ථක වුණේ කොහොමද? ඉතින් මෙහෙම කල්පනා කර කර ඉඳලා දවසක් ඔහු හිත හදාගෙන මේ අලුත් ලී කපන්නගෙන් මෙහෙම ඇහුවා. මල්ලි, ඔයාගේ දියුණු වීමේ රහස මොකක්ද? මමත් ඔයා වගේම මහන්සි වෙනවා. අලුත් ලී කපන්නා hina වෙලා මෙහෙම ඇහුවා. අයියේ, ඔයා අන්තිමට පොරව මුවහත් කළේ කවද්ද? පරණ ලී කපන්නා ටික වෙලාවක් නිහඬව බලන් හිටියා. පොරව මුවහත් කරන්න තියා මට ගස් කපන්නම වෙලාව මදි. අලුත් ලී කපන්න hina වෙලා මෙහෙම කිව්වා. මම පැය දෙක තුනකට වරක් විනාඩි 10ක් අරගෙන පොරව මුවහත් කරනවා. ඉතින් ඒ නිසා මට ඉතුරු වෙලාවේ වැඩ ඉක්මනින් කරගන්න පුළුවන්. එදා තමයි මේ පරණ ලී කපන්නට තේරුනේ ඔහුගේ ප්‍රශ්නේ මහන්සි නොවීම නෙවෙයි. වැරදි විදිහට මහන්සි වීමයි ප්‍රශ්නේ. දැන් තේරෙනව නේද? අපේ ජීවිතත් අන්න ඒ වගේ. අපි උදේ ඉඳන් රෑ වෙනකල් මැරීගෙන වැඩ කරනවා. ඒත් සමහර වෙලාවට අපි අපිවම දියුණු කරගන්න විනාඩි 10ක්වත් වෙන් කරනවද? අලුත් දෙයක් ඉගෙන ගන්නවද? හොඳ පොතක් කියවනවද? අපේ වැරදි ගැන හිතනවද? අඩුම ගානේ අපි සෞඛ්‍ය ගැනවත් බලනවද? නැත්තම් අපි හැමදාම එකම දේ නැවත නැවත කරනවද? ලෝකේ සාර්ථක මිනිස්සු වැඩියෙන් මහන්සි වෙනවා විතරක් නෙවෙයි. එයාලා තමන්ගේ පොරව හැමදාම තියුණු කළා. මොකක්ද එයාලගේ පොරව කියන්නේ? ඔවුන්ගේ දැනුම, කුසලතා, සෞඛ්‍ය, විනය, සිත. ඉතින් මේ දේවල් නිසි අයුරින් දියුණු කරපු නිසා එකම වෙලාවෙන් වැඩි ප්‍රතිඵල ලබා ගන්න යාලට පුළුවන් වුණා. මම ඔයාලගෙන් අහන්නේ ඔයාගේ පොරව මුවහත්ද? දැන් තේරෙනව නේද? ගැටලුව තියෙන්නේ Taman ගාවමයි. දවසකට අඩුම ගානේ විනාඩි 20ක්වත් ඔයාගේ දියුණුව වෙනුවෙන් වෙන් කරනවද? අද ඉඳන් ඉගෙන ගන්න. මාස 6කින් ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. අපේ ජීවිතය එක රැයකින් වෙනස් කරන්න බෑ. අපි දවස ගානේ කරන පොඩි දෙයකින් තමයි කවදා හරි අපි මුළු ජීවිතයම වෙනස් කරන්නේ. ඒ නිසා අදම පටන් ගන්න. දුවන එක විතරක් නෙවෙයි. නැවතිලා ඔයාගේ පොරවත් මුවහත් කරගන්න. එදාට වා කරන හැම උත්සාහයක්ම අනාගතයේදී ශක්තිමත් වඩා ඵලදායී එකක් වෙනවා. එදාට ඔයාගේ ජීවිතයම වෙනස් වෙයි. මහන්සි වෙන එක වැදගත් තමයි. ඒත් හරි විදිහට මහන්සි වෙන එක ඊටත් වඩා වැදගත්. ඔබේ ජීවිතය වෙනස් කරන පළමු පියවර අදම ගන්න. ඉතින් මේ කතාවෙන් ඔයාගේ ජීවිතයටත් වටිනා යමක් හම්බුණා නම් ලයික් කරන්න. ඒ වගේම කමෙන්ට් එකකින් ඔයාගේ අදහස් පහලින් ලියන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ඔයාගේ ජීවිතය වෙනස් කරන වීඩියෝ බලන්න Easy Mind channel එක subscribe කරන්න. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.